අරකි මාව දාලා ගියා බං. අනේ මට ඉඳලා වැඩක් නැහැ බං. මම අච්චර ලව් කරපු කෙල්ල මාව දාලා ගියා බං. මාව දාලා ගියා. මම මකටද ඉඳලා. මම මක්කටද ඉඳලා. හෝ මල්ලි සංසුන් වෙන්න. අදනම් මේ පොළොව පල්ල දිවුරනවා අරකිව මරනවා. මේක කලබල වෙන්න විතර මෙතන මෙන්න පළය මෙතනට අල ඉතින් මචං ඕකට කේන්ති අරන් වැඩක් නැහැ. ඈ දැන් උඹ ගිහිල්ලා ඒ කෙල්ල මැරුවයි කියලා දැන් මොකද්ද උඹට ලැබෙන තීන්පාගේ? උඹට මොකද්ද ලැබෙන වාසිය? ඈ යකෝ ඉවසපන්. උඹට අකමැති හින්දානේ ඒක දාලා ගියේ. දැන් උඹ ඒකේ මැරුවන් පස්සේ කොහෙද යන්නේ උඹ? උඹ යයි හිරේ. ලෝකෙ වැඩිම අමාරු දෙයක්. ජීවත් වෙන එක. මිනිස්සෙකුට අමාරුම වැඩි ජීවත් වෙන එක. උඹ ඒකේ මැරුවන් ඒකේ මැරෙලා යයි. ජීවත් වෙන උඹට මොකද්ද වෙන්නේ? උඹ හිරේ ගිහින් තියෙනවද? යකෝ හිරගෙවල් වල අන්ත අපායක්. දුක් විඳින්න වෙන ඔබ ජීවිතේ. යන්නේ මොකෝ අකමැති නිසා. උඹට කැමති කෙනෙක් එක්ක උඹ යාළුවයා. උඹට කැමති කෙනා උඹ ළඟ ඉදී බං. ආදරය කියන එක බලෙන් ගන්න බෑ. නේද මචං? අනිවාර්යෙන් ඒක තේරුම් ගන්න. අපිට කැමති කෙනා අපි ළඟ රැඳේවි. මරන්න, ගහන්න, කොටා ගන්න යන්න එපා. උඹට ආදරය කෙනා උඹ ළඟට එයි. කතාව ඇත්ත. අද කාලේ ඉඩම් වලට මරා ගන්නවා. ගේ දොර වලට මරා ගන්නවා. මොකටද මරා නොගන්නේ? පුංචි කාලයයි තියෙන්නේ. ඕනනම් අවුරුදු 70ක් උපරිම තියෙන්නේ. ඉතින් ඔය ඉන්න පුංචි කාලෙට මොන දේවල්ද බං? ඒ නිසා ඉවසගෙන ඉනත් දහමක් කරගෙන හොඳින් ඉන්න බලන්න. ඔව් ධම්මික. ඔබ තේරුම් ගනින් මේ සමාජයේ තියෙන විදිය. ඇත්ත අයියේ. අයියලා තුන්දෙනාම කියන කතාව ඇත්ත. මම මොකටද මේ නිකන් මගේ ඇඟේ කුණු ගා ගන්න. යන ඇවුන්ට පාඩුවේ යන්න දෙනවා. මම මගේ පාඩුවේ හොඳින් ජීවත් වෙනවා. ඕවා මතක් කරලා වරේ යන්න. වරේ